හරි good morning මිස් වාට. good morning. මිස් කොහේ ඉඳලාද ආවේ? මම කුරුණෑගල ඉඳලා ආවේ මිස්. කුරුණෑගලමයි නේද? අපි පැත්තේමයි. හරි. මිස්ට තිබිච්ච අසනීපෙ මොකද්ද? මිස් දන්න තරමින්? මම දන්නේ නැතුව හිටියේ ඊට පස්සේ ටීනියා කියලා මේ දැනගත්ත පස්සේ ටීනියා කියලා දැනගත්තා. කොච්චර කාලයක් තිබුණාද? මගේ එකමාරක් විතර ඉස්සලා මට හැදිලා තිබ්බා. බෙහෙත් ගත්තා. ඒ අඩුනේ නැහැ. අඩු වෙනවා යට යනවා එහෙම වුණා. ඒ කියන්නේ බෙහෙත් ගත්තේ කොහෙන් වගේද කුරුණේ? මේ සමේ රෝග විශේෂඥවරයෙකුගෙන් බෙහෙත් ගත්තා. තව අඳුරන තව ડોක්ටර් කෙනෙක්ගෙනුත් ගත්තා. අඩුවක් වෙනවා. අඩු වුණා. ආයෙත් වැඩි වෙනවා. මේ අන්තිමට වැඩිම වුණා. වැඩිම වුණා. අමාරුවක් දැනුණා. ඔයාට දැනෙච්ච අපහසුව මානසික අපහසුව ගැන චුට්ටක් විස්තරයක් කරන්නකෝ මං හිතන්නේ ගොඩාක් මම මැරිලා උපදුනා වගේ මට දැන් දැනෙන්නේ. කියන්නේ මම ඒ තරම් හරිම අසහනයකින් හිටියේ. මට පුදුම විදියට අමාරුයි කසනවා. මට මම ජොබ් එකක් කරනවා. මට ජොබ් එකවත් කරගන්න බැරි තරම් අපහසුයෙන් මම හිටියේ. නින්ද යන්නේ නැහැ. රැට හරි අමාරුයි මේ කසනවා හැමතැනම. ඇඟේ හැමතැනම තිබුණාද? ඔව් මගේ මේ ඔව් ඉකිලි වලයි මේ ටෙස්ට් එකේට. ටෙස්ට් එකේ. ඔව් අපහසුම තැන් දෙකේ. ඔව් හරිම අමාරුයි මම හිටියේ. ඔව්. දැන් ඔයාට දැන් මේක හැදිලා අවුරුදු කීයද කිව්වේ? එකමාරක් විතර. ඔව් ඒ එකමාරටම ඔයාට සුවයක් දැනුන්නේ නැහැ කොහෙන් බෙහෙත් ගත්තා. හරි. අපේ ආන්‍ය හෙල්ත් ආයතනය ගැන දැනගත්තේ කොහොමද? කුරුණෑගලමයි හැබැයි තියෙන්නේ. හරි. මේ මහත්තයා මේ ඉන්ටර්නෙට් එකේ Facebook වල දැකලා තමයි මේ මට කිව්වේ මෙතෙන්ට යමු මෙතන හොඳයි කියලා කවුරුත් කියනවා කියලා තමයි මේ මාව යොමු කරේ මගේ මහත්තයා. මහත්තයා තමයි මෙතෙන්ට එක්කන් ආවේ. හරි. මෙතෙන්ට ඇවිල්ලා දැනෙච්ච දේ දොස්තර මහත්තයා හමු වුණාට පස්සේ දැනෙච්ච දේ පොඩ්ඩක් විස්තර කරන්න. ඇත්තටම මට මේ මුලින්ම මම බය වුණා මේක මේ තරෙත් හොඳ වෙන එකක් නැහැ කියලා මම බයයි. විශ්වාස කරේ නැහැ. ඔව් විශ්වාස කරේ නැහැ. මේ අවිශ්වාසයෙන් තමයි මෙතෙන්ට ආවේ. ඒ වුණාට මේ සර් මට කිව්වා මේ බය වෙන්න එපා දරුවෝ මේ දවස් 3ක් යද්දී ඔයාට වෙ තියෙන අමාරු කසන එක ඒව මේව නැති වෙයි කියලා මට එතකොට විශ්වාසයක් ආවා. මොකක් හරි මේ ස්වභාවයක් එයි කියලා. ඊට පස්සේ ඉතින් මම බෙහෙත් අරගෙන ගිහින් දවස් 3 හරියටම දවස් 3කට පස්සේ මට පුදුම සහනයක් අර කස අයින්ද කිසි දෙයක් නැහැ. මේක ඒ අර ටීනියා දැන් තියනවාද කියලාවත් නැති තරමට මට සුවයක් ආවා. ඔව් කෙලල් සේරම මැකිලා නිදා ගන්න පුළුවන් වුණා. හරි. හරි. ඔය වගේ අසනීප ගොඩාක් තියෙන අය තව ඉන්නවා. මිස්ටර් තියනවාද පණිවිඩයක් කාට හරි කියන්නේ? ඔව් මම නම් කියන්නේ එහෙම ගිහින් සල්ලි නිකන් වියදම් කරගන්න නැතුව තමන්ගේ කාලය ගන්න විනාශ කරගන්න නැතුව මේ ආන්‍ය හොස්පිටල් එකට ඇවිල්ලා බෙහෙත් ගත්තා නම් දවස් 3න් මේ පරිම සහනයක් ලැබෙනවා කියලා තමයි මට කියන්න තියෙන්නේ. ડોක්ටර්ට ගොඩාක් පින් මට මේ කරපු දෙයට ඇත්තටම මම හැමදාම සර්ට පින් දෙනවා. අසනීපෙන් දුක් විඳලා සුවයක් ලැබුණාම තියෙන අදහස තමයි මිස් කියන්නේ. හරි. මේ වගේ අසනීපයක් තියෙන අයට අපි කියන්නේ ඇවිල්ලා නේ හෙල්ත් එකේ ඩොක්ටර් අපේ කවුන්සලර් හම්බ වෙන්න ඔයාලට සුවය ලැබෙයි කියලා. හරි. ඔයාගේ අදහස් දුන්නට ගොඩක් ස්තුතියි මිස්. ස්තුතියි.